තියාගෙන ඒකට තෙල් චුට්ටක් එකතු කරනවා. ඊට පස්සේ අපි ඒකට උණුහල් සූදුරු එකතු කරලා චුට්ටක් පැදෙන්න ගන්නවා. ඊට පස්සේ අපි හිත කපා ගන්න ලුණු, කරපිංචා ඒක චුට්ටක් මික්ස් කරනවා. ඊට පස්සේ අපි ඒකට ඉන්දියට සුදුලුණු පේස්ට් එක එකතු කරලා එකක් හරින් කලවම් කරනවා. මේ තියෙන හොඳට කපලා සෝදාගත්ත හරක් මස් නැත්නම් බීෆ් අපි මේක ගන්න අර ටෙම්පරාදුරට එකතු කරනවා. ඊට පස්සේ අපි ඒක කලවම් කරලා ඒකට අපි එකතු කරනවා ගම්මිරි ඔයගොල්ලන්ට එක තරමට එකතු කරගන්න. මේ අපි එකතු කරන්නේ ගුණ. ඊපස්සේ අපි මේක හරියට කලවම් කරලා තේලකින් වහලා මේක තැම්බෙන්න අරිනවා. මේ ටික වෙලාවකට පස්සේ අර මස් වල තියෙන වතුර බීවිලා මස් එක තැම්බෙන්න ගන්නවා. මේ හරි ලස්සනට ඊට පස්සේ මම මේකට අල ගෙඩියක් කපලා එකතු කරනවා. අල දැම්මම මස් එකට හරි රසයි. ඔයාලත් එකතු කරලා බලන්න. ඊට පස්සේ අපි මේක තැම්බෙන්න අරිනවා. මේ ටික වෙලාවක්. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ කාමුකෝ මොන්තරා රාම්බටි ඊට පස්සේ බීට්ස් වගේ ඔයාලට ඕනම දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. ඊට පස්සේ තේලකින් වහලා තියලා ඔයගොල්ලෝ ලුණු මදිනම් රසායන ලුණු ගම්මිරි එකතු කරන්න. මම මේ දැන් එකතු කරන්න හදන්නේ තක්කාලි ගෙඩියක් වෙලට කපලා ඒකට එකතු කරලා ඊට කලවම් කරලා ආයෙ මම මේක තේලකින් වහලා තියෙනවා. බලන්න පිටේ ලස්සනද කියලා. ඊට පස්සේ මම මේකට මැයොනයිස් කරනවා දෙකක්. මැයොනයිස් ටිකක් එකතු කරලා තමගේ රසායන එකතු කරලා මිශ්‍ර කරලා හරි මිනිස්සුන් මේක හදන්න. ඒක පොඩි චාටි හද අපිට කරදර විඳින්න ඕනේ. මේක විතරක් හදාගත්තාම වත් ඕන තරම් කන්න පුළුවන්.